Apa banget dah? මුරු කරන වැඩ නම් ඔය හොඳට කරනවා යාළුවා. මේ වගේ තරක් ලෝකෙ කොහෙවත් නැහැ. ජෝන්ට අහුවෙන්නේ නැතුව ඉන්න තාක්කල් අපිට මේ ගෙදර කැමති කාලයක් ඉන්න පුළුවන්. බලමු ටීවී එකේ අද මොනවද බලන්න තියෙන්නේ කියලා. මෙගා ටෙලිනාට්‍ය ගැන හදපු පැය 23ක වාර්තා වැඩසටහනක්. නිවැරදිව පපඩමක් බඳ ගන්න ආකාරය කියා දෙන ඉවුම් පිවුම් වැඩසටහනක්. සංචාරක වැඩසටහනක් තියෙනවා අලුතෙන් හදපු චීස්ලන්ත ගැන කියන. චීස්? ගාෆිල් පොඩ්ඩක් ඒ channel එක දාන්න බලන්න. ආයුබෝවන් මිත්‍රවරුනි මම එඩී කෑමදාස මගේ සංචාරකයන් පිළිබඳව කරන වැඩසටහනට මම ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා මේ එරෙන්නේ එඩීගේ කෑම ලෝකයයි මම අද ඔබ අරගෙන යන්නේ මම අලුතෙන්ම චීස් වලින් හදපු චීස්ලන්තයටයි මම මේක හැදුවේ මම චීස් වලට ගොඩක් ආස හින්දා මේ විනෝද වීදි කරන හැම සෙල්ලමකටම වගේ ඔයගොල්ලෝ හිතුවා හරි චීස් සම්බන්ධයි ඒ වගේම තමයි මේ ගොඩනැගිලි හදලා තින්නේ ඒ වගේ ගණන් හදලා තින්නේ චීස් වලින් ඒ විතරක් නෙමෙයි මෙහි තියෙන පිට්සා හදලා තින්නේ තාපි කරම චීස් වලින් අන්න කරනවා නම් වැඩ. අපි ළඟ තියෙනවා චීස් පාන් චීස් බනිස් චීස් කොත්තු චීස් ෆ්‍රයිඩ් රයිස් චීස් කිරිබත් ඒ වගේ තමයි චීස් සම්බෝලක් හදලා තියෙනවා ඒ එඩීගේ චීස් ලන්තයට හරිම විශිෂ්ටයි මේ තමයි එඩීගේ චීස් ලන්ත. හැබැයි මේක මීයන්ට ඒව දානවා. චීස්? මට චීස් දාපු පීස් එකක් ගන්න චීස් ඕන. ගාෆිල් ඔයා මගේ යාළුවනේ. බෑනෝ කිය අපිව චීස්ලන්තට එක්ක යන්නකෝ. චීස්ලන්තේ? අය යවුන්නට කියනවා මීයන්ට චීස්ලන්තේ තහනම් කියලා. ඒ හින්දා තමයි ඔයාට කිව්වේ අපි එහාට එක්ක යන්න කියලා. ඔයාට ඔය වගේ නූල් සූත්‍ර හොඳට පුළුවන් නේද? ඒක නම් කියනවා කරන්න බෑ. ඔයාට ඕනම නම් එහාට යන්න. ඔයා මොකක් හරි සූත්‍රයක් දාන්න. මට නම් කියන්න එපා ඔයා ඔය චීස්ලන්තේට එක්කන් යන්න කියලා. තරහ වෙන්න එපා. ගාෆිල් මං කුස්සියට ගිහලා චීස් කෑල්ලක් ගත්තා විතරයි. ඒ මොකද? ඇස්සරලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපේ චීස්ලන්තේට එක්ක යන්නකෝ. මේ ගෙදර හැමතැනම මීයෝ බෝ වෙලා. මීයෝ වල වෙන්නේ ඔයාගේ රාජකාරී කියලා දන්නවනේ. හැමතිස්සෙම ජෝන් නෝකටම කියලා මට තර්ජනය කරන්නේ මගේ ලසන් එක දෙන්න මීයෝ ඇල්ලුවේ නැත්තම් කියලා. හරි අපේ චීස්ලන්තේ වරන්ද එක්ක යන්නකෝ. ඔයා මේ කරදරේ නැති කරේ නැත්තම් එහෙම. තව අවුරුද්දක් යනකම් ඔයාට ලසන් හදලා දෙන්නේ නැහැ තේරුණාද? ඔය මීයෝ ගැන කරන තර්ජනය මට හැමදාම කරනවා නේ උනාට කවදාවත් ඔක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි අපේ චීස්ලන්තේ බලන්න එක්ක යන්නකෝ. ජෝන්ට ඕනේ අපිව මෙහෙන් යවන්නනේ. ඉතින් අපිව චීස්ලන්තට ගිහින් දාන්නකෝ. ඔය කියන්නේ මට ඔයාලව චීස්ලන්ත යවන්න නැතුව මෙහෙන් යවන්න බෑ කියලා. ඔන්න බලන්න. කොහමද මගේ වැඩේ? හරියන්නේ නැහැ. අනේ වදින්නම් අපේ චීස්ලන්තේ බලන්න එක්ක යන්නකෝ. හොඳයි එහෙම නේ යන්න. අපි චීස්ලන්තේ යනවා චීස් කන්න යනවා. මේක හොඳට අහගන්නවා පුසෝ මම ඔයාව මෙතන වැඩට ගත්තේ මීයන්ගෙන් චීස්ලන්තේ බේර ගන්න ඕන හින්දා එක මීයෙකුටවත් මේක ඇතුළට එන්න දෙන්න එපා තේරුණා නේද ඔහෙට එහෙම වුණොත් මම ඔයව චීස් කරනවා හරිනේ ඔයා බය වෙන්න එපා ඉදි මහත්තයා මං වැඩේ හරියට කරන්න එක මීයෙක්වත් තියන්නේ කිව්වා වගේ නෙමෙයි ජොබ් එක නැති කරගන්න නැතුව වැඩේ හරියට කරන්න ඕනේ එන්නම ප්‍රශ්න වැඩි වෙනවා මං හිතුවේ මිනිස්සු චීස් වලට ආස වෙයි කියලා අනේ මන්ද ඇයි මේ කොහමද ගාෆි? මේ හැරීනේ කාලෙකින් දැක්කේ කොහමද ඉතින් ඈ? ඇයි මේ ගිනි දවල්ේ කෝට් එකකුත් ඇඳගෙන නෑ මේ ඉතින් දන්නේ නැද්ද පොඩි ස්ටයිල් එකක් තියෙන්නත් එපයි නේ අනිත් එක සීතලයිනේ ඒකද මේ දාඩිය දාලා තියෙන්නේ හරි විහිළු තමයි කරන්නේ උනේ ඔයාට යන්න පුළුවන් නියම රේඩියෝ එකක විහිළු කරන්න හරියට ඒවට ඉල්ලුම තියෙනවා ඒ පොඩ්ඩක් කොහොම ඉන්න ගාෆිල් ඔයාගේ කෝට් එක අස්සේ මීයෝ ඉන්නව නේද මීයෝ මගේ කෝට් එක අස්සේ මීයෝ දාගෙන යන්නේ මොකද්ද මේ කියන්නේ මගේ මේ මට පිස්සුද මීයෝ දාගෙන යන්නේ කටවාගෙන ඉන්නකෝ. අපි චීස්ලන්තට ආවද? අපි ඒ ළඟ ඉන්නේ. ඔය අපි එහාට ගෙනියන්න පොරොන්දු වුණා. බය වෙන්න. මට තව අදහසක් ආවා.
අයිබෝවන් ඔන්න මම ඕඩරේ හැටියට චීස් රස වෑහෙන පීට්සා ගොඩක් අරගෙන ආවා. උණු වීඩියෝගේ පීට්සා චීස් ලන්තෙටත් ආවා. ඇතුළට යන්න. ස්තුතියි බූස් මිත්‍රයා. හරි මලි මේ වීඩියෝ 20 වගේක් දාලා ගිහිල්ලා ඒකයි මං අරන් ආවේ මේ. දන්නේ. වීඩියෝ දනුයාව යන්න. අයියෝ දෙයනේ. මට පොඩ්ඩක් මේක පරීක්ෂා කරන්න ඕනේ. මේ පිට්සානේ. එහෙමනම් මේ වැරදි ඕඩර් එක වෙන්න මම මෙහාට ගෙනාවේ. සමහරවිට. මේකදී. ගාෆිල් ඔය අපි එක්ක යන පොරොන්දු වුණා. මං යනවා. මේ ප්ලෑන් එක හරියයි කියලා විශ්වාසද? නෑ මේක පොයි try එකක් තමයි දාන්නේ බලන්න. try එකක් දාලා බලමු. නෑ අපි try කරන්න ඕනේ අපි ආපහු යන්න. අයියෝ කොච්චර ඕනේ. අයියෝ මල්ලිකා වෙරෙන්නේ මොන කරන්නද? ප්ලෑන් එක කඩා කප්පල් වුණා. මේ පරක්කුණු බක්කේ නේද? අපි දැන් මොකද කරන්නේ? එක්ක මේ වැඩි අල්ලලා දාමුවනේ ඔන්නෝයි වැඩක් නෑ. අපි චීස් ලන්තට කියන්නකෝ. අපි චීස් ලන්ත යනවා චීස් කන්න යනවා. හරි නම් මම මේ කරන රසාවට සම්මානයක් දෙන්න ඕනේ. මීයලවන එකත් ලේසි ඈ. හරි අර බලන්න අර මීයෝ වගේ රින්ගන්ට යන්නේ අර. ඒවා කොයිද ඉතින් මාත් එක්ක? මම වෙන්න බා. මම ඒගොල්ලන්ව පස්සෙන් එලවගෙන යන්නේ මේ. දෙකද? ස්තුතියි ගාෆිල්. ඔයා හිටියේ නැත්තම් මීයෝ ටික ඔක්කොම මේකද චීස් ලන්තේ? මෙන්න මෙහෙම විකාර කරන්න කිව්වා. යෝම නතර වෙනවා. මගෙන් බේරලා තුවන්න හිතුවා මදි. අර බලන්න හැමතැනම චීස් කොච්චර ලස්සනද? ඇත්තටම මේක සීන ලෝකයක් වගේ. ඔයාට ගොඩක් ස්තුතියි ගාෆිල්. මම මුළු ජීවිත කාලෙම දැකපු ලස්සනම තැන මේක. හරි එන්න. පරක්කුණු අපි මේ ටික ඉක්මනට කමු. කියලා වැඩක් නෑ. හරිම රසයි. නවතිනවා. අර පොස්ත දෙනවා. තුවල්බෝ. ගාෆිල් මේ පාර නම් ඔහෙවත් ඉතුරු කරන්නේ. අයියෝ. අපොයි. මේ හරියට වුණොත් එම මට චීස් අර කොටුවක් පිළිපිට කාලා දාන්න බලන්න ආසයි. අපොයි. මං හිතන්නේ පදම් කරපු චීස් වලින් වෙන්න ඇති හදලා ඇති. ඒව පස්ස කරගන්න පුළුවන්. ඒ අපිට මග ඇරුණ ගාෆිල්. කොහොමද ඉතින් ඔයා දක්ෂයනේ? නැතුව මේ මොකක්ද එන ගඳ ඈ? මොකක්ද? මේ ගඳනේ මේ කාමරේ චීස් බිත්ති වලින්. ඒව පදම් කරලා තියෙන පරම චීස් වෙන්නේ. හරි. හොයි. මට එළියට වැඩ ගන්න ඕනේ. අපොයි අම්මෝ. හරි. ඔයා හින්දා මගේ රස්සාව නැති වුණොත් බලාගන්න පුළුවන් ගාෆිල්. මෙතන ඉක්මනට වැඩ ගන්න ඕනේ. පාරේ වතුර ගල වෙන්නේ මොකද මේ? හැමදාම චීස් වලින් හදලා තියෙන නිසා එම් වෙන්නේ. ඒකයි මේ. මේ වැඩේ හරියන්නේ නැහැ. චීස් ලන්තේ අසාර්ථකයි. මිනිස්සු කැමති නැහැ චීස් වලට. අනේ ඇයි මේ? අයියෝ දෙයනේ මම විනාසයි. අයියෝ මේ චීස් ලන්තේ හදලා කරගත්තේ මහා මෝඩකමක්. මීයෝ හැරෙන වෙන කවුරුත් මේ චීස් වලට කැමති නැහැ. මේ යන්වත් ඇතුළට ගන්න තිබ්බ උන්ට සල්ලි තිබ්බනම් අයියෝ දෙයනේ දැන් මම මොකද කරන්නේ? අනේ චීස් හත්පොලේම ගෑවුනා. සමවෙන්න ඔයා දෙඩි කියලා කියන්නේ මේ චීස් ලන්තේ අයිතිකාරයා ඒ ඔයාද? ඔව් මන් තමයි. මං වැඩ කරන්නේ හන්දියක් සුපර් මාකට් සමාගමේ.
අපි හැම හන්දියකම සුපර් මාකට් එකක් හදනවා. ඒ හින්දා මේ ඉඩමත් ගන්න අපි තීරණය කළා තියෙන්නේ. ඕ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ඊටමත් සල්ලි වලට ගන්නද යන්නේ? ඔව් මේ චීස් ලන්තේ හදන්න වීදම් කරා වගේ 3-4 ගුණයක් අපි වට ගෙවන්න. හරි මං විකුණන්නම්. හැබැයි ඒක කොන්දේසියක් උඩ අපි කිවිසුම හදාගෙන එනකොට මේ චීස් කුඩල ඔක්කොම අයින් කරලා තියන්න ඕනේ. මං ඉක්මනින්ම ආපහු එනවා. මම බේරුණා. ඒ විතරක්ද මට හොඳ ලාභයක්ත් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ චීස් ටික සුද්ධ කරන්නේ කොහොමද කියලා. මේ ගාෆිල් ඒක නම් බොහොම හොඳ අදහසක්. ඔයාගේ බොස්ට කියන්න අපි මේ ඉඩම ක්ලීන් කරලා දෙන්නම් කියලා. හැබැයි මාවත් සම්බන්ධ කරගන්න ඕනේ. එදී මහත්තයා මෙතන හදන අලුත් සුපර් මාකට් එකේ මට රස්සාවක් දෙනවයි කිව්වා. ඇත්තද ගාෆිල් ඔයාට මේ පදක් කරපු චීස් කෑල්ලක් ඕනද? ඕනේ නේ. මම මොකටද නිකන් ඔය බොරුවට පදම් කරපු චීස් කන්නේ දැන් බලන්න. අර බිල්ඩිම බලන්න තට්ටු තුනේ බිල්ඩිම. ඒකට වෙලා තියෙන දේ බලන්න ඒකේ චූටි ගියක් වෙලා. මම මේ කල්පනා කරන්නේ ඉතුරු ටික එක වේලකට කනවද නැත්නම් වේල් තුනකට කනවද කියලා. මගේ ජීවිතේ මම මෙහෙම චීස් කාලා නැහැ කවදාවත්. එක්කනේ බොරු කියන්නේ.